චෛත්‍යයක් හදනකොට ආවට ගියාට හදන්න පුළුවන්කම නැහැ. ඒ විහාරාංග හරියට නිර්මාණය කරන දැන් බලන්න මේ චෛත්‍ය ඉදිරිය කොටස දිවි ගියේ උඩින් නම් පහළට ආවේ නැහැ නේද? පල්ලෙහාඳ උඩට ක්‍රමවත් ඉදි කරගෙන යන්නට ඕන. ඒතර ගර්භයේ තුලින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඊළඟ ගර්භයේ ඉහළින් තියෙන මොකද්ද? ගර්භයේ උඩින් තියෙන මොකද්ද? සතරස් කොටුව නේද? සතරස් කොටුවෙන් කියන්නේ මොකද්ද? සතරස් කොටුවෙන් චතුරාර්ය සත්‍ය. සතරස් කොටුවෙන් කියනවා හතර පැත්තට මුහුණ දාලා තියෙනකොට චතුරාර්ය සත්‍ය ධර්ම පිළිබඳව හඳුන්වනවා. චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය. සතරස් කොටුවට ඉහළින් තියෙනවා. මොකද තියෙන්නේ? සතරස් කොටුවට ඉහළින් දැන් ඒක අනිවාර්යෙන් බලයි චෛත්‍යය. සතරස් කොටුවට ඉහළින් මොකද තියෙන්නේ? දේවතා කොටුව. දේවතා කොටුවෙන් හඳුන්වන්නේ මොකද්ද? තවුතිසාව. දේවතා කොටුවෙන් හඳුන්වන්නේ තවුතිසාව. ඒ ඉහළින් තියෙනවා සතරස් කොටුවට ඉහළින් පොත් කැරැල්ල. පොත් කැරැල්ලෙන් කියන්නේ මොකක්ද? පොත් කැරැල්ලෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි ගමන් කරන්නට ඕන තැන පොත් කැරැල්ල. ඒ ඉහළින් තියෙනවා පොත් වහන්සේ සහ සිළුමිණ. චූලමාණිකය සහ පොත. ඒකෙන් හඳුන්වන්නේ මොකක්ද? නිර්වාණය. එහෙනම් චෛත්‍යයක් ඉදි කරනකොට නිකම්ම නෙමෙයි ඉදි කරලා තියෙන්නේ. ඒකට සම්බුද්ධ ශාසනයත් එක්ක හැඟීම් දීලා අර්ථ දීලා වන්දනා කරන කෙනා යා යුතු තැන කොතනද කියන එක හඳුනා ගන්න පුළුවන් විදිහටයි චෛත්‍ය හදලා තියෙන්නේ. අපි හැමෝගෙම අවසාන බලාපොරොත්තුව මොකද්ද? නිර්වාණය. ඒ නිසා අර පොත් වහන්සේ දෙස බලලා සිළුමිණ දෙස බලලා වදින වාරයක් ගානේ අපිට දැනෙන්න ඕනේ මොකද්ද? අපි යන්නේ නිවන කරා. අපි යන්නේ නිවන කරා. ඔබ අනුරාධපුරේ ගියාම රැයක් පහන් කරමින් අනුරාධපුරේ රාත්‍රියේද රුවන්වැලි මහා සෑයේ පොත් වහන්සේ ලැබෙන විදිය දකින්නකොට මොකද හිතෙන්නේ? ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරිය. ඒ නිවන කරායි මේ අපු අරගෙන යන්නේ කියන හැඟීම අපිට දැනෙනවා. එහෙනම් චෛත්‍යයක් ළඟට ඇවිල්ලා චෛත්‍ය වටේ නිකන් ඇවිදගෙන ඉන්නවට වැඩි චෛත්‍ය රාජාණන් වහන්සේ වඩා ප්‍රදක්ෂිනා කරනකොට අපි මේ ටික දැනගෙන තමයි අපි ඇවිදින්නට ඕන. විහාරාංග ඉදුණේ එහෙමයි පිටුනේ. විහාර භූමියකට ගිහිල්ලා විහාර මන්දිරයට ඇතුල් වෙනකොට දොරකොඩක තියෙන පඩිපෙළ ගාව මොකද්ද? සදකඩ පහන. සදකඩ පහනේ අර්ථ ඇතිවයි සදකඩ පහනක් ඉදි කරේ. ආවට ගියාට මේ කකුල් පිහදාගෙන පඩියක් ඇදුවා නෙවෙයි. සදකඩ පහන උනත් නිර්මාණය කරනකොට ඒ නිර්මාණ කරුවා ඒ තුලින් දුන්න හොඳ අර්ථයක්. සදකඩ පහනේ අවසානයේදී කෙළවරක තියෙන මොනවද? පලාපෙති නේද? ඒකෙන් පෙන්නන පලාපෙති සහ ගිනිදැන් මේ දැවෙන සංසාර ගමන පිළිබඳව. ඊළඟට ලියවැලක් තියෙනවා. ව්‍යාකූලව ලියවැලක්. ඒ ලියවැල තුලින් ගමන් කරන සත්‍යය මේ සංසාර ගමන තුළ බැඳීම් වලින් අහු වෙලා ගමන් කරන බව පෙන්නනවා. ඒ වගේම සත්තු හතර දෙනෙක්ගේ රූප සකස් කරලා තියෙනවා. ඇත්, අස්, ගව, සිංහ කියලා. ඒකෙන් පෙන්වන්නේ මේ සත්‍යය සංසාර ගමන තුළ ගමන් කරන බව. ඊළඟ පෙන්නන නෙළුම් මලක් හොඩින් ගත්තු හංස රූප. ඒ කියන්නේ සත්‍යය ටිකක් නිදහස් වෙලා නිර්වාණයට ලං වෙමින් ගමන් කරනවා. ඊළඟට ව්‍යාකූල භවයෙන් තොර වෙච්ච ලියවැලක් තියෙනවා. ඒ කියන්නේ සත්‍යයගේ අර ව්‍යාකූල බව ටිකක් නිදහස් වෙලා. අවසානයේ තියෙන්නේ නෙළුම් මලක්. ඒකෙන් කියනවා නිර්වාණය. එහෙනම් සදකඩ පහන පාදගෙන යනකොට දැනෙන්න ඕනේ ඇයි මේ සදකඩ පහනක් ඉදි කරලා තියෙන්නේ? ඒ වගේ චෛත්‍ය ආචාර්යයන් වහන්සේ නමක් ළඟට යනකොට අපිට දැනෙන්නට ඕන එයි මේ චෛත්‍ය ආචාර්යයන් වහන්සේ නමක් මෙලෙස ඉදි කරලා තියෙන්නේ. අපි බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා
බෝධීන් වහන්සේගේ වදිනකොට ශ්‍රද්ධාවෙන් අපි කොතනදීවත් හිතනවාද මේ වදින්නේ ගහකටයි කියලා. අපි කොහොමද බෝධීන් වහන්සේ වදිනකොට වදින්නේ? ඉන්ද නීල වණ්ඩ පත්ත ශ්වේත කන්ද බාසුරා සත්තු නෙත්ත පංකජානි පූජිතක්ක සාදද අග්ග බෝධි නාම වාම දේව රුක්ක සම්නිබා තං විශාල බෝධිපාද පන්නමාමි සප්පද. එතන එහෙම කියනකොට අපිට දැනෙනවද මේ වදින්නේ ගහකට කියලා? දැනෙන්නේ මොකද්ද? විශේෂ පූජනීය වස්තුවකට වදිනවා කියන හැඟීම හදවතට දැනෙනවා. බෝධීන් වහන්සේගේ පත්‍ර කොළ පාටයි. නමුත් අපි වදිනකොට කියන්නේ කොහොමද? ඉන්ද නීල වණ්ඩ පත්ත. බෝධීන් වහන්සේ කොළ පාට තමයි. නමුත් අපිට දැනෙන්නේ මොන වගේද? ඉන්දුනීල් මණිකක පැහැයෙන් යුක්තයි. ඉන්ද නීල වණ්ඩ පත්ත. ඉන්දුනීල් මණිකක, ඒ කියන්නේ නිල් මණිකක පැහැ වගේ. ශ්වේත කන්ද බාසුරා. බෝධීන් වහන්සේගේ කඳ දුබුරු පාටයි තමයි. නමුත් අපි වදිනකොට වදින්නේ කොහොමද? ශ්වේත කන්ද බාසුරා. සුදු පාට කඳක් තියනවා කියලා. බෝධීන් වහන්සේ කඳ සුදු පාටයිද? නෑ. නමුත් අපි ශ්‍රද්ධාවෙන් වදිනකොට එහෙම කියනවා. ශ්වේත කන්ද බාසුරා. සත්තු නෙත්ත පංකජාහි පූජිතාග සාදදා. සාතුරුන් වහන්සේගේ ඇස් නැමැති පියුමේ පූජාවට පාත්‍ර වුණ බෝධියටයි මේ වදින්නේ කියලා අපි වදින්නේ. සිත් පිට නැති ගහකට වදිනවා කියලා බෝධියට වදින්නේ නෑ. ඒ වගේ තමයි චෛත්‍ය රාජානන් වහන්සේට. අපිට එතෙන්දී දැනෙන්නේ නෑ මේ චෛත්‍ය ඇතුලේ මේ චෛත්‍ය හැදුවේ ගල් ගොඩක් ගහලාය, ගඩොල් ගොඩක් එකතු කරලාය. මේ තියෙන බදාම ටිකක් කියලා අපි කොහෙවත් එහෙම හිතන්නේ නෑ. එහෙම හිතන විද්‍යා දෘෂ්ටික මිනිස්සුත් ඉන්නවා. දැන් මේ චෛත්‍ය දිකටම සමහර ඇවිල්ලා අහනවා. එයි මේ ගල් ගොඩක් ගහලා එකතු කරලා වදින්නේ. ඒ මිනිස්සුන්ට ඒක ගල් ගොඩක් වුණාට අපිට බුදුරජාණන් වහන්සේ පදමුත්තර බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාවදාළ මොහොතේ එකල ජීවත් වෙච්ච මිනිස්සු බුදුන් වැඳලු. කොහොමද වැඳ කියන්නේ? වැලි ගොඩක් ගොඩ ගහලා. වැලි ගොඩක් වෙන මොනවත් නෙමෙයි. වැලි ගොඩක් ගොඩ ගහලා ඒ වටේ වාඩි වෙලා බුදු ගුණ කියා වදිනවා. පදමුත්තර බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා. එතන බුදුහාමුදුරුවෝ වැඩි කියද? දැන් පිළින්නේ වැලි ගොඩක්. නමුත් මිනිස්සුගේ හදවත ඉන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. අපිට මේ චෛත්‍යයේ ඉදි උනේ ගඩොල් වලින්ය, කළුගල් වලින්ය, සිමෙන්ති වලින්ය, බදාම වලින්ය කියන එක නෙමෙයි. අපේ හදවත තුළ වැඩි ඉන්න බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුයි මේ වදින්නේ කියන සිතිවිල්ලයි පිටුනේ හදවත තුළ ඇති කරගන්න ඕනේ. ඒ නිසානේ සෑයක් ඉදි කළාට පස්සේ වර්තමානයේ තුල සෑර දුන් නානාවිද වර්ණ ගැල්ලුවා. රන් පැහැයෙන්, රිදී පැහැයෙන් යුක්ත වුණා. සෑයකට යොදනම පාට මොකද්ද? ශ්වේත වර්ණය, සුදු වර්ණය, ඉතාම පවිත්‍රයි. ශ්වේත වර්ණයෙන් කියන්නේ මොකද්ද? පවිත්‍රයි. අද පන්සල් වෙනකොට ඇදගෙන ආවේ ඇදුම මොකද්ද? සුදු ඇදුම. සුදු ඇදුමෙන් කියන්නේ මොකද්ද? අපි පවිත්‍ර පිරිසිදු අය. පන්සල් යනකොට පාට දුක් ඇදගෙන යන්නේ නැහැ. එතන අපවිත්‍ර වෙනවා. අපේ පිරිසිදු බව පෙන්වන්න අපි ඇදගෙන ඉන්නේ සුදු ඇදුම. ගෙදරකට හාමුදුරුවන් වහන්සේලා වඩිනකොට දාන ටික හදලා වහන්නේ සුදු ලෙද්දකින්. උන්වහන්සේලාට කියන්නේ අපි හදපු දාන පිරිසිදුයි කියලා. නමුත් හදපු දාන සුදු ලෙද්දකින් වහලා අපිට හැඟෙන්න සලස්සනවා මේ දාණය පිරිසිදුයි කියලා. ඒ නිසා අපිට චෛත්‍යයක් ඉදි කරාම ඒකට සුදුසු වර්ණයකුත් තියෙනවා. ඒක තමයි ශ්වේත වර්ණය. නැත්නම් රන් පැහැයෙන්, රිදී පැහැයෙන් චෛත්‍ය ඉදි කරා කියලා වරදක් නැහැ. අපිට තායිලන්තයේ වගේ රටකට ගියොතින් කොහේවත් සුදු වර්ණයේ යුක්ත චෛත්‍යයක් දකින්න බෑ. තායිලන්තෙට ගියාය කියලා තායිලන්තේ සුදු පැහැයෙන් යුක්ත චෛත්‍ය නැහැ. තායිලන්තේ තියෙන්නේ මොනවද? රන් පැහැයෙන් රත්තරන් පාට චෛත්‍ය. පිරිමියක් අරගෙන බැලුවොත් තායිලන්තෙට ගිහිල්ලා වර්ණ කරපු පිරිමියක් දකින්න හම්බෙන්නේ බොහොම කලාතුරකින්. හැම පිරිමියක් මොන පාටද? රත්තරන් පාටයි. ඒ තායිලන්තේ තියෙන විශේෂත්වය. ඒ නිසාම තායිලන්තෙට කියනවා
ස්වර්ණ භූමියක් කියලා. තායිලන්තේ ප්‍රධාන ගුවන්තොටුපොළ නම් කළේ ස්වර්ණ භූමි ගුවන්තොටුපොළ කියලා. රත්තරන් භූමිය. ඒ නිසා එහි ඉදිවන හැම චෛත්‍යයක්ම රත්තරන් පාටයි. හාමුදුරුවන් වහන්සේලා අඳින සිවුර තායිලන්තේ අනිවාර්යයෙන්ම තැඹිලි පැහැයෙන් යුක්තයි. රන් පැහැයට සමාන තැඹිලි පැහැයෙන් යුක්තයි. තායිලන්තේ රජුරු අඳින ඇඳුම රත්තරන් පාටින් යුක්තයි. ඒ නිසා චෛත්‍ය රන් පැහැයෙන් යුක්තයි. නමුත් අපේ ලංකාවට ආවේනිකම පැහැය තමයි මොකද්ද? සේත රන්. දැන් නේපාල වගේ රටකට ගියොත් නේපාලෙත් තියෙනවා චෛත්‍ය ටික. ඒගොල්ලෝ නේපාලයේ අය චෛත්‍ය හතරස් කොටුවට අපි දක්වන උපමාව නෙවෙයි ඒගොල්ලෝ දක්වන්නේ. ඒගොල්ලෝ චෛත්‍ය හතරස් කොටුවේ ඇඳලා තියෙන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේගේ නේත්‍රා ඇඳලා තියෙනවා හතරස් කොටුව. ඒ කියන්නේ ඉහළ ඉඳන් ලෝකයා දෙස බලනවා කියන වගේ පෙන්වනවා. බුරුමෙට ගියොතින් බුරුමේ චෛත්‍ය හැඩ වෙනස්. ඉන්දියාවට ගියොතින් ඉන්දියාවේ චෛත්‍ය හැඩය වෙනස්. දැන් ඔයත් දන්නවා ඉන්දියාවේ ප්‍රසිද්ධම චෛත්‍යය මොකක්ද? මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩි එක නිසා. මොකක්ද මේ චෛත්‍යය? සාංචි චෛත්‍යය. සාංචි වැට, සාංචි තොරණ විශේෂයි බුද්ධ ශාසනය තුළ. ඒ චෛත්‍ය තමයි සාංචි ස්තූපය. සාංචි ස්තූපයේ උඩ හතරස් කොටුවක් නැහැ. ඊළඟට දේවතා කොටු නැහැ. පොත් කැරැල්ලක් නැහැ, කොටක් නැහැ. මොනවද තියෙන්නේ? චක්‍ර. චක්‍ර තුනක් තියෙනවා. එච්චරයි. සාංචි ස්තූපයේ තියෙන විශේෂත්වය චක්‍ර වලින් යුක්තයි ගර්භයෙන් ඉහළ. එන ලංකාවේ චෛත්‍ය වලට වැඩිය වෙනස්. එහෙනම් මේ චෛත්‍ය ඉදිකිරීම මේ මාකේව ඝටාකාර, ගණ්ඨාකාර, පద్මාකාර, ආමලාකාර, ධාන්‍යාකාර මේ හැඩවලින් ඉදිකල චෛත්‍ය ආවේනික වෙන්නේම කොහෙද? ලංකාව. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා සම්බුද්ධ ශාසනය ස්ථාපිත කළාට පස්සේ උන්වහන්සේ තමයි උපදෙස් දෙන්නේ චෛත්‍ය ඉදි කරන්නට. උදේ උන්වහන්සේ වැඩි උපදෙස් දෙන්නේ මොන විදිහට ඉදි කරන්නද? ඉන්දියාවේ ක්‍රමයෙන්. ඒ සාංචි ස්තූපේ හැදෙන්නේ. නමුත් අපේ ලංකාවේ කලාකරුවෝ ඒකට හොඳ අර්ථයක් දුන්නා. කලා නිර්මාණයට හොඳ අර්ථයක් දීලා ලංකාවට ආවේනික චෛත්‍ය නිර්මාණය කළා කියලා. ඒ වගේමයි අපිට ඉන්දියාවට ගියාම සමහර චෛත්‍ය තියෙනවා පොළොව යටත් කැණීම් කරන බලනකොට පොළොව යටට පිහිඳිච්ච චෛත්‍ය. ඒකක් තමයි මම කලින් සිහිපත් කරපු අජාසත් රජු හදු වාල සංඝාට චෛත්‍ය. වාල සංඝාට චෛත්‍ය හදලා තියෙන්නේ පොළොව යටත් අරගෙන. ඒ වාල සංඝාට චෛත්‍ය ඇතුළ ගර්භයේ හිස්. ඒ ගර්භය තුළ තමයි ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබෙන්නේ. ඒ ධාතුන් වහන්සේලා ළඟට මැස්සෙකුටවත් යන්න බෑ. ඇතුළට ගියාට ධාතුන් වහන්සේලා මැස්සෙකුටවත් යන්න බෑ. කොහොමද හදලා තියෙන්නේ? යන්ත්‍රාංශ සාරේ. ඒ කාලේ තාක්ෂණයට අනුව ආයුධ කැරකෙනවා වටේට. මැස්සෙක් ගියත් කැපිලා. ඒ ධාතුන් වහන්සේලා එච්චර ආරක්ෂාවක් දීලා. ධර්මාශෝක රජුගේ 84000ක් පන්සල් හදනකොට අවශ්‍ය වුණා ධාතුන් වහන්සේලා. ඒ වෙලාවේදී වාල සංඝාට චෛත්‍යයේ ධාතුන් වහන්සේලා ගන්න ගියාට කාටවත්ම ගන්න පුළුවන්කම නැහැ. ඒ වෙලාවේ රහතන් වහන්සේලා තමයි 이르දීන් ගිහිල්ලා ඒ ස්ථානයේ ධාතුන් වහන්සේලා අරගෙන රජුරවන්න දෙන්නේ තැන්පත් කරන්න කියලා. ඒක විශේෂයි. එහෙම ආපු ධාතුන් වහන්සේලා තමයි හෙට දවසේ මේ චෛත්‍ය තුල තැන්පත් වෙන්නේ. කිසිදු සැකයක් ඇති කරගන්න එපා. චෛත්‍යයකට වදිනකොට ගල් ගොඩකට වදිනවා කියලා සිතිවිල්ලක්වත් ඇති කරගන්න එපා. මේ වදින්නේ බුදුරජාණන් වහන්සේටමයි කියන සිතිවිල්ල ඇති කරගන්න. දැන් හිතේ ඉඳන් පන්සලට ආවොත් ඉස්සෙල්ලාම වදින්න ඕනේ කොහෙද? ඉස්සෙල්ලාම වදින්න ඕනේ චෛත්‍ය. වෙනදත් නම් ඉස්සෙල්ලාම වදින්නේ කොහෙද? බෝධියට. දැන් ඉස්සෙල්ලාම වදින්න ඕනේ චෛත්‍ය රාජානන් වහන්සේ. ඊළඟට බෝධීන් වහන්සේට. ඊළඟට තව අවස්ථාවක් තියෙනවා. නේද?
දැන් චෛත්‍ය ඉදිකල අවසන් වෙච්ච හැටි ඒක රත් තියන්නට ඕන. මොකද්ද? බුද්ධ මන්දිරේ විහාර මන්දිරය. පුළුවන්. හැමෝම එකතු වෙලා ඒ විහාරාංගය අනිවාර්යයෙන්ම විහාරස්ථානය තුල දිගන්න. අවඩ ස්වාමීන් වහන්සේලාට අපි ගොඩාක් සතුටු වෙනවා. මේ චෛත්‍යෙ මුල්ගල් තියෙනකොට මුල්ගල් තියෙනලා සෙත් පිරිත් කිව්වේ මම. මගේ අත තමයි ලොකු හඳුරු මයික් එක දුන්නේ සෙත් පිරිත් ටික කියන්නේ. ඒකට මම ගොඩාක් සතුටු වෙනවා. අපේ පන්සලේ චෛත්‍ය ඉදි කරා. ඒ චෛත්‍ය පටන් අරන් අවුරුද්දකට අපි පටන් ගත්තා. ගියේ මාර්තු වල විවෘත කරලා සම්බුද්ධ ශාසන පූජා කළා සුදන් සෑය. ඒ වෙලාවේ ලොකු හඳුරු වැඩම කරලා උන්වහන්සේ තරම් ඒ වැඩම කරපු ස්වාමීන් වහන්සේලා අතර උන්වහන්සේ තරම් සතුටු වෙච්ච වෙන කෙනෙක් ඉදියේ නැහැ. ඒක හදවතින්ම ලොකු හඳුරු සතුටු වුණා. දරුවෙක් වගේ මාව ඇඟට ලං කරගෙන මට හරියට ප්‍රශංසා කරා. උන්වහන්සේ තරම්ම ප්‍රියශීලී හඳුරු. ගිහිල්ලා දුරකථනයනුත් කතා කරලා සුදම්ම වැඩේ නම් නියමයි කියලා. මට කතා කරලා හරි ප්‍රශංසා කරා. ඒ නිසා අපි හරි සතුටුයි. උන්වහන්සේගේ හැම උපන්දිනයකටම මම වැඩම කළ ආශිර්වාද. මේ බණ උන්වහන්සේ සුමේද හාමුදුරට මතක් කරලා සුදම්මටම දෙන්න කියලා. මොකද අපි දෙන ආශිර්වාදයේ හදවතින්මයි. ඒ නිසා දැන් විහාරාංග ඉදි වෙනකොට අපි සතුටු වෙනවා. මොකද මේ විහාරස්ථානයේ තුල වැඩි ඉන්න තරුණ හාමුදුරුවන් වහන්සේලා දෙනවා. අපේ නන්ද හාමුදුරුවෝ සුමේද හාමුදුරුවෝ උන්වහන්සේලා කරන මේ කැපවීම කෙනෙකුට පුළුවන් කියලා වැරදි අඩුපාඩු හොයන්න. වැරදි අඩුපාඩු හොයලා විවේචනය කරන්න පුළුවන්. තරුණ භික්ෂුවකට ඉන්න දෙන අවස්ථාවට වැඩිය යන්න දෙන අවස්ථාව වැඩි. ශාසනය තුළ රඳව ගන්න හදනවට වැඩිය එළව ගන්න හදන පිරිස වැඩි. ඒ උන්වහන්සේලාගේ මේ කැපවීම අපි අගය කරන්නට ඕන. තව තවත් අපි ශක්තිය දෙන්නට ඕන උන්වහන්සේලාට මේ ක්‍රියාකාරකම් සිදු කරන්න. එනිසා අපි දැක්කා අපි දකිනවා පන්සලට ආවත් පුදුමාකාර පන්සල වෙනුවෙන්ම කැප වෙච්ච පිරිසක් මෙතන ඉන්නවා. ඒ අය උන්වහන්සේලාට සහෝදරත්වයෙන් මාතෘත්වයෙන් පීතෘත්වයෙන් උන්වහන්සේලා එක කටයුතු කරන ආකාරය උරින් උර ගැටි ඒ වෙනුවෙන් මේසෙන මහන්සි වෙන විදිහ අපි දැකලා තියෙන එක අපි අගය කරනවා. එනිසා මේ චෛත්‍ය රාජානන් වහන්සේ එන සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පිදුම් කරනකොට ඒ අයට තමයි වැඩි සතුටක් ලබන්න පුළුවන්. ඔබ ගෙවල් ගාන යන්නේ නැති ගයක් ගාන එවිදින් නැති කීය හරි මේකට එකතු කරලා දෙන්න ඕන. ඔබ දුක් විඳලා දානීය මහන්සියෙන් හරි හම්බ කරගත්තු ධනය මේ වෙනුවෙන් දෙන්නේ නැති දහඩිය වපුර වල දෑත වෙනසලා උදේ ඉඳන් හවස වෙනකන් හම්බ කරපු සල්ලි වලින් කීයක් හරි ඔබ මේ චෛත්‍යෙට දීලා ඇති. පිටර එකක් ගන්න, සිමෙන්ති කොටයක් ගන්න. එහෙමත් බැයිනම් බාස් කුලියට මේ රුපියල් 100 හරි හාමුදුරනේ තියාගන්න කියලා ඔබ ඇහිලා දෙන්නේ නැති. ඒක ඔබට දෑසින් කඳුළු වැටෙමින් පොත් වහන්සේ නිරාවරණය කරනකොට මේ අපේ ශක්තියයි. මේ අපේ ශක්තියයි මේ විවෘත වෙන්නේ කියන සතුට ඔබ ලබන්න පුළුවන්. ඒ අතර විහාරස්ථානයේ හාමුදුරුවන් වහන්සේලාට මොන තරම් සැනසෙල්ලක් දැනෙන්නේ. ජීවිතේ ලබන ලොකුම ජයග්‍රහණය. සල්ලි තිබුණා නම් මේකටත් වඩා මහ සෑයක් ඉහළට ගහන්න තිබුණා. නමුත් මේ ඉදිරියදා යමක් උපයගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්න මේ ගමක් තුල මේ හැටින් චෛත්‍යයක් ඉදිකල නිමා වෙනකොට උන්වහන්සේලා ලබන සතුට වචනයෙන් කියන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ අත්දැකීම ලැබපු කෙනෙක් මම. මේ අත්දැකීම තියෙන නිසා අපිට දැනෙනා මොනතරම් හැඟීමක්ද උන්වහන්සේගේ ජීවිතේ දැනෙන්නේ කියලා. ඒ නිසා ඒ පැවිදි ජීවිතය තුළ උන්වහන්සේලා ලබන ලොකුම ජයග්‍රහණය නිකම්ම අපවත් වෙලා යනවට වැඩියි. සමහර ජීවිත තියෙනවා. හම්බ කරනවා, උපයනවා, රැස් කරනවා, අපවත් වෙනවා. හදාගත්ත දෙයක් හදපු දෙයක් නැහැ. පැරණි දේවල්ම කියා ඉන්නවා. නමුත් අලුත් දෙයක් කරන්න, අලුත් දෙයක් ඉදි කරන්න, අලුත් දෙයකට ජීවය දෙන්න ලැබෙනවා කියන්නේ ඒක විශාල ශක්තියක් අල්ලයක්. ඒ සඳහා මේ දායක පින්වත් හැම දෙනාගේම කැපවීම අපි විශේෂ කොට සැලකන ඔබ දෙන අනුග්‍රහයේ දායකත්වයේ සහයෝගයේ ඉදිරියට පවත්වාගෙන ඒ ත්‍රිවිධ චේතිය සම්පූර්ණ කරන්නට හැමදෙනාගම සිත් පහළ වේවායි කියලා බොහොම කාරුණිකව අපි ප්‍රාර්ථනා කරනවා.
මේ විහාරස්ථානයේ අපේ සුමේද හාමුදුරුවෝ නන්ද හාමුදුරුවෝ මේ ඇත්තොත් එක්ක එකතු වෙලා බොහෝම පින්කම් කරන තැන වාර්ෂික වටපිළිකර පූජාව, ඒ වගේම වාර්ෂික ජන්මදින සමරුන් පින්කම්, කට්න ජීවර පූජා මහ පින්කම් මේ ආදී බොහෝ පින්කම් සිදු කරන තැන ඒ නිසා උන්වහන්සේලාගේ ඒ කරන කටයුතු ඉදිරියටත් තව තවත් සාර්ථක වේවා. උන්වහන්සේලාගේ සියලු කටයුතු නිරුපද්දව සිදු කරගන්නට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අති ගෞරවනීය අපේ නායක හඳුරුවන් වහන්සේ උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සසුන් වැඩ වඩාට උන්වහන්සේට මේ පින්කම ආශිර්වාදයක්ම වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ පින්කම වෙනුවෙන් දායකත්වයේ ලබා දෙන පින්වත් හැමදෙනාම විශේෂයෙන් හිතේ සැනසෙල්ල සතුට ඇති කරගන්න චෛත්‍යාචාර්යයන් වහන්සේ ඉදිවෙන මොහොතේදී තමන් එහි ධර්ම දානමේ පින්කම වෙනුවෙන් තම දායකත්වයේ ලබා දෙමින් කටයුතු කළා කියන සැනසෙල්ල සතුට ජීවිතවල ලබන්නට පුළුවන්කම තිබෙන. ඒ දවසේ දායකත්වයේ උසුන අපේ පින්වත් ඩික්සන් සිල්වා මහත්මයා ඒ මහත්මිය පවුලේ දුවා දරුවන් මේ මොහොතේ කාරුණිකව අපි සිහිපත් කරනවා. මට මතකයි අපේ ඩික්සන් මහත්මයා ගිය වස්සාන කාලේ පන්සලට ඇවිත් මට බණකට ආරාධනා කළා. දින කිහිපයක් එක දිනයක්වත් මට දෙන්න බැරුව කියලා. එහෙනම් වෙලාව වෙනස් කරලා හරි වඩින්න ඕන කිව්වා. මම ඒත් බෑකු ඇස් දෙකෙන් කඳුළු පුරවගෙන ගියේ ආම්දුර අපේ බණට වඩින්නේ නැහැ. බැරිම තැන තවත් උපක්‍රමයක් පාවිච්චි කරලා දුවවත් දාලා කතා කරනවා. මොකද අරසක මම අඳුරන්නේ අවුරුදු ගානකට කලින් මොරටුවට වඩින්නත් කලින් ඒ දුවත් ඒ වගේම අජිත් අයියා කරුණිකව කාර්මිකව මතක් කරනවා. ඊට වසර මම හිතන්නේ 15කට 17කටත් එහා මම හිතන්නේ 20ක්. අවුරුදු 20කට කලින් ඉන්දියාවේදී හම් වෙච්ච දෙන්නේ. පතර අලුත විවාහ වෙලා ඉන්දියාවේ ගියේ. මට අද වගේ මතකයි බුද්ධ ගයාවේදී බාරයක් වුණා අක්කයි අයියයි දෙන්නා. ඒ තමයි හොඳ දරුවෙක් ලැබෙන්න ඕන කියලා. ඒ ලැබිච්ච දරුවා තමයි පුතා. ලංකාවට ලැබිච්ච දරුවා. මට අද වගේ මතකයි ගයාවේදී පූජාව තියලා වෙච්ච බාරය අනිත් අයියත් අක්කත් හරිය සතුටේ ආ දවසේ මම එළියට වඩිනකොටම තාත්තා කියලා කිව්වා අපේ බරටම හමුදුරු වැඩි. මට හරි සතුටුයි මොකද එදා ඇඬුවා මම බරට ආවේ නැහැ කියලා. අද මට සතුටුයි තාත්තගේ සතුට වෙනුවෙන් බණ කියන ලැබීම පිළිබඳව ගෞරව කාර්මික මතක් කරමින් ඩික්සන් පියාණන් මෑණියන් ඒ වගේම පවුලේ සම්බන්ධ දුවාදරු මුණුබුරු මිනිබිරිය ආදී සියලුම දෙනා ඒ වගේම අද පින්කම වෙනුවෙන් දායකත්වය ලබා දෙමින් කටයුතු කරන කෙල්මිනි පොන්සේකා මහත්මිය සංජන ප්‍රතිනාන්දු මහත්මයා ඇතුළු ඒ පින්වත් පිරිස හැමදෙනාම සහ සම්බන්ධ ඔබ සියලුම දෙනාද නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ග්‍රහපල දුරු වේවා, පිනති වාසනාවන්ත දිවි ගත කරන්න මේ පුණ්‍ය ශක්තිය හැමදෙනාටම ආශිර්වාද පූජාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සෑරජු වෙනුවෙන් සෑරජු නිදි කිරීම වෙනුවෙන් ඉදිකිරීමේ වටිනාකම වෙනුවෙන් අනුශාසනාවක් සිදු කරන්න කියලායි සුමේද හාමුදුරුවෝ අපිට ආරාධනා කරන්න කියලා මම හිතනවා. යම්කිසි අවබෝධයක් චෛත්‍යාචාර්යයන් වහන්සේ පිළිබඳව පින්වතුන්ලාගේ ජීවිතවල ලැබෙන්නේ නැති ජනිත කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තිය ලෝකේ සම්මා සම්බුද්ධ ශාසනය බවපොසල කියන සියලු දෙවියෝ අනුමෝදන් වේවා. දෙවියෝ මෙපින් අනුමෝදන්ව මේ පුද බිමට ආශිර්වාද කරත්වා. වැඩ සිටින මහ සංඝරුවන සතර වඩ සතර කොන සිට ආරක්ෂා කරගනිත්වා, රැකදෙත්වා. අපේ ඩික්සන් පියාණන් ඒ වගේම මෑණියන් ඒ වගේම ආදර කර දරු පිරිස මොනපුරු මිනිපිරියන් අපේ අජිත් අයියා අක්කා ඇතුළු සියලු දෙනාට දෙවියෝ ආශිර්වාද කරත්වා. ඒ වගේම කිල්මිනි පොන්සේකා මහත්මිය ඒ වගේම සංජන ප්‍රතිනාන්දු මහත්මාදුරේ සමට දෙවියෝ ආශිර්වාද කරත්වා. එයයි සෙත් ප්‍රාර්ථනා කරන හැමදෙනාටම දෙවියන්ගේ දේව ආශිර්වාදේ රැකවරණ ආරක්ෂාව සැලසේවා. මේ සෑය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පිදුම් කළ මොහොතේ පටන් ඉහළාසේ සිට සම්මෙද්දුස්තුක සියලු දෙවියෝ සෑරජුන් ආරක්ෂා කරගනිත්වා, රැකදෙත්වා. දෙවියෝද පැතූ බෝධියකින් අමා නිවනින් සැනසේවායි කියලා දෙවියන්ට පින් දෙන්න ආකාසට්ටා චුම්මට්ටා
ඒ වගේම අපි බොහොම කාරුණිකව විශේෂයෙන් ආශිර්වාද කරමු අපේ සුමේධ හාමුදුරුවෝ පහුගිය දවස්වල තරමක් රෝගීව පසු ප්‍රවාහණයෙන් ප්‍රතිකාර ලැබුවා. උන්වහන්සේ විශාල ශක්තියක් මේ පන්සලට මමත් මොරටුවට වැඩම කළාට පස්සේ දැන හඳුනාගත්තු හොඳ කල්යාණ මිත්‍ර ගුණවන්ත ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේගේ ආශ්‍රය අපිට බොහොම වටිනවා. කවමදාකවත් පින්කමක් කිව්වොත් මග හරින්නේ. ඇවිල්ලා අපි වෙනුවෙන් විශාල ශක්තියක් වෙමින් කටයුතු කරනවා. ඒ නිසා අපේ සුමේධ හාමුදුරුවෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. පවතින නවග්‍රහ දෝෂ අපල උපද්‍රව දුරු වේවා. ඇස්වා කටවා හඬවා හෝවා හදිහූනියන් දෝෂ යක්ෂ අමනුෂ්‍ය භූත බලවේග වන්නේ නම් ඒ සියල්ලක් දුරු වේවා. ගන්නාව බෙහෙත් ඖෂධයක් වන්නේ නම් දිව්‍ය ඖෂධයක් බවට පත් වේවා. සිරසේ පටන් දෙපාන්තිය දක්වා ඇති සියලු කායික පීඩා චිත්ත පීඩා දුරු වේවා. සියක් ආයු ලැබ නිදුක් නිරෝගී වන්නට අපේ සුමේධ හාමුදුරුවන් වහන්සේට මේ පින්කම ආශිර්වාදයක්ම වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ පින්වත් එක්සන් පියාණන් නමින් මෞතුමියන් නමින් පරපුරේ මිය පරලොවගේ දෙපරපුරේ සියලු ඥාතීන්ට ආ දවසේ පුණ්‍යානුමෝදනා කරන සියලුම ඥාතීන්ට මේ පින් පුණ්‍යානුමෝදනා වේවා. ඒ පින් අනුමෝදන් කරන කේසුමිත්‍රා පෙරේරා ඒ වගේම ඇල්වින් පෙරේරා කියන ඒ සියලු ඥාතීන් ඇතුළු පරම්පරාවේ සියලු ඥාතීන් මේ පින් පුණ්‍යානුමෝදනා වේවා. ඒ වගේම පින්වත් නිර්මිනී ෆොන්සේකා මහත්මිය සංජන ප්‍රතිනාන්දු මහත්මයා පුණ්‍යානුමෝදනා කරන මීට වසර 18කට පෙර මිය පරලොවගේ ජුලී කැතරින් හාමිනේ යන මෑණියන්ට ජයතිලක ලියනගේ සොහොයුරාට රොසලින් ෆොන්සේකා මිත්තනිය ඇතුළු සුළු ඥාතීන් මේ පින් පුණ්‍යානුමෝදනා වේවා. මානමින් මියගේ මගේ සෙනෙහබර පියාණන්ට මේ පින් පුණ්‍යානුමෝදනා වේවා. මියගේ සුළු ඥාතීන් ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවනින් සැනසේවායි අදිටමින් ඥාතීන්ට පින් දෙන්න ඉදම් මේ සෙනෙහබර මෑණියන් පියාණන් හැමදාගේම හදවත් වලක් කරගනිමු. දෙයතරි වලලු අතරේ හඬ මතකයි අම්මේ මානල වූබගේ දෙයාත රන්සලුවකි අම්මේ මහන වෙලා බණ කියන්න කටහුරු කළ අම්මේ අම්මයි බුදු පුතයි සසර දුකින් මිදෙමු අම්මේ මුහුදේ නැව කිලුණු කලට බෝසත්තම අම්මා දෙති කර පිට හිඳුවා පිහිනා ගොඩ දැම්මා ඒ දේ කොට පැතුව කලදී නුඹ මතු බුදු වෙම්මා ලෝකේ පළමුව බුදුන්ට විවරණ දුන් අම්මා බයදුකක් කිසි විටක නොවේවා අයහපතක් කිසි
කලෙක නොවේවා මාකල පින් ආනුමෝදන් වේවා පියාණනි ඔබ නිවන් දකීවා. මා කීවහම කවුරුත් ශබ්දනා කියන ලෙසින් දේව රාජවරු පුද දෙන චේතිය රාජ රාජවරු පුද දෙන චේතිය බුදු හිමි වෙනුවට පුද දෙන චේතිය සාදු වඳෙමු අපි මේ මහා චේතිය කිරිසුදු පාටින් සෑය දිලේවා රන්වන් පාටින් පොත බැබලේවා රන් කොට මුදුනින් රැස් විහිදේවා මේ මහා චේතියේ පිහිට ලැබේවා මේ මහා චේතියේ පිහිට ලැබේවා මේ මහා චේතියේ පිහිට ලැබේවා සාදු අභිවාදන සීරිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. වාසනාවන්ත පින්වත්නි, අපේ විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය නායක හඳුනන මහන්සියගේ ආවාදන් ශාසනා පරිදි විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන තේදුණු චෛත්‍යරාජානන් වහන්සේගේ එකොත් පරිදීමේ පින්කම හෙට දිනේදී සිදු කරනු ලබනවා. ඒ වෙනුවෙන් පරිවාර පින්කම් හැටියට මේ දවස් කිහිපයක් මුළුල්ලේ සිදු කරනු ලබන පින්කම් මාලාවේ අද 4 වෙනි දිනේ සිදු කරන්නට යෙදුණු ධර්ම දේශනාමය පින්කමයි මේ අවස්ථාව තුළදී සිදු කරලා නිමාවට පත්වන්නට යෙදුනේ. මේ ධර්ම දේශනාමය පින්කම මෙහෙයවීම සඳහා අපගේ ආරාධනීය ඒ වගේම ලෝකහාමුදුරන් වහන්සේ අපට සිහිපත් කරන්නට යෙදුනේ අද දිනේ සිදු කරන මේ ධර්ම දේශනාව සඳහා අපේ සුදාම පඬිත් හාමුදුරන් වහන්සේට ආරාධනා කරන ලෙස ඒ වගේම මේ චෛත්‍යයේ වටිනාකම පිළිබඳවත් ඒ වගේම එහි අංග උපාංග පිළිබඳවත් සඳහන් වෙන ආකාරයට වටිනාකම පිළිබඳව ධර්ම දේශනාව සිදු කරන්නට කියලා අපේ සුදාම හාමුදුරන් වහන්සේට ආරාධනා කරන ලෙස අපට සිහිපත් කරා. ඒ අනුව අපේ සුදාම හාමුදුරන් වහන්සේ ආරාධනාව ඊටම ගෞරවයෙන් යුක්තව පිළි අරගෙන අද දිනේ මේ ධර්ම දේශනාමය පින්කම මේ අවස්ථාව තුළදී සිදු කරන්නට යෙදුණා. කටුකොරොන්ද මහනුවර සෙවණ සමාධි අරණ විහාරයේ විහාරාධිපති
විචිත්‍ර ධර්ම කතික ඉංග්‍රීසි සුධර්ම අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ අද දිනේ මේ ධර්ම දේශනාවේ පින්කම සිදු කරන්නට යෙදුනේ. මේ දවස් කිහිපය මුළුල්ලේ පින්කම් සිදු කිරීම තුළින් රැස් කරන්නට යෙදුණු සියලු පින් බලයෙන් සියලු ආශිර්වාදයන්ගේ බලයෙන් ශක්තියෙන් අපේ හාමුදුරුවන් වහන්සේට ඉදිරි කාලය තුලදී මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් බොහෝ කැපවීම් සිදු කරන්නට උන්වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා කියලා අපි සියලුම දෙනා ආශිර්වාදයන් සිදු කරමු. ඒ වගේම මේ පින්කම් මාලාවේ අපි අවුරුදු දෙකක් පමණ පුංචි කාලයක් තුළ අපි හැමෝටම සිහිනයක් වගේ තිබුණේ අපේ පන්සලේ චෛත්‍යයක් ඉදි කරනවා කියන කාරණේ පිළිබඳව. නමුත් ඒ කටයුත්ත අපිට කොහොම හරි අවුරුදු දෙකක් පමණ කාලයක් තුළ ඉදි කර ගන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් සමහර උදවිය මුල්ගල් තිබ්බොත් අවුරුදු 10කින් හරි අපිට කොහොම හරි ඉදි කර ගන්නට පුළුවන්කම ලැබෙයි කියන මතය තමයි හිටියේ. ඉතින් නමුත් අපිට අවුරුදු දෙකක් පමණ කාලයක් තුළ මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ ඉදිකිරීම කටයුතු නිමාවට පත් කර ගන්නට පුළුවන්කම ලැබුණේ ප්‍රදේශවාසී පින්වත් සෑම සියලු දෙනාගේම ධන පරිත්‍යාගය නිසා තමයි හැමෝම මේ සඳහා උදව් කරා උපකාර කළා සම්බන්ධ වුණා. ඒ සියලුම දෙනාගේ කැපවීමත් විහාරස්ථානයේ වැඩ වාසය කරන අතිගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ වගේම මමත් නන්ද හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ මෙහෙයවීම නිසා මේ කටයුත්ත අපට අවුරුදු දෙකක් තුළ සිදු කර ගැනීමට පුළුවන්කම ලැබුණා. ඉතින් හෙට දිනේ තමයි අපි හැමෝටම සතුටු වෙන්නට පුළුවන්කම ලැබෙන දවස. ඒකවත් වහන්සේ පැලඳවීමත් ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමත් ඒ වගේම කොට නිරාවරණය කිරීමත් කියන මේ පින්කම් හෙට දිනේ තුලදී විහාරස්ථානයේදී සිදු කරව ලබනවා. ඒ උදෑසන 5:58ට යෙදෙන සුබ නැගතීම් කොට වහන්සේ පැලඳීමත් ඒ වගේම ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමත් සිදු කරනවා. ඒ සඳහා හෙට සතියේ දවසක් නිසා අපේ පින්වතුන්ට සම්බන්ධ වෙන්නට නොහැකි වුණාත් පුළුවන් හැමෝම මේ සඳහා සම්බන්ධ වෙන ලෙස සිහිපත් කර සිටිනවා. ඒ වගේ විශේෂයෙන් හෙට දිනේ සවස් 3ට කොත් වහන්සේ නිරාවරණය කිරීම සිදු කරව ලබන්නේ පුංචි උත්සවයක් පවත්වලා ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේගේ සුරතින් හෙට දිනේදී ඒකොත් වහන්සේ නිරාවරණය කිරීම සිදු කරව ලබනවා. ඒ නිසා අපේ පන්සලේ ආය චෛත්‍යයක් හදාන්නේ නැහැ. ඒ වගේ මේ හැමෝටම තමන්ගේ ගමේ ඉදිවුණ මේ චෛත්‍ය රාජාන් වහන්සේ සඳහා සිද්ධ කරන මේ ආගමික කටයුතු සඳහා ආයත අපට කිසිම කෙනෙකුට අපේ ජීවිතය තුළදී අපේ පන්සලේ සම්බන්ධ වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එනිසා මේ අවස්ථාවට හෙට දිනේ සන්ධ්‍යා භාගයේ සවස් 3ට සිද්ධ කරව ලබන ඒ උත්සව අවස්ථාවට සම්බන්ධ වෙලා සියලුම දෙනා හෙට දිනේ සිද්ධ කරව ලබන ඒ කටයුතු තුළදී සම්බන්ධ වෙලා සහයෝගය දක්වලා උදව් කරලා හැමෝම හෙට දිනේ අපි අවුරුදු දෙකක් මුළුල්ලේ මේ සිද්ධ කරන්නට යෙදුණු මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ ඉදිකිරීම කටයුතු සිද්ධ කරලා අපේ හොඳම අවස්ථාවට සම්බන්ධ වෙලා මේ පින්කමේ උතුම්ම පින රැස් කර ගන්නට හැමෝම දෙනා හිත සම්බන්ධ වුණ විදිහටම ඇවිල්ලා සම්බන්ධ වෙන ලෙස මේ අවස්ථාවේදී සිහිපත් කරමින් අද දිනේ සිද්ධ කරන්නට යෙදුණු මේ පින්කමේ කටයුතු මෙතකින් නිමාවට පත් කරනවා. මේ දවස් කිහිපෙම මේ සම්බන්ධ වන හැමෝටම ධර්ම දේශනාව ඒ වගේම අනිකුත් පින්කම් තියෙනකොට සෑම අවස්ථාවකම සම්බන්ධ වන සියලුම දෙනාට අවසානයේදී සංග්‍රහයන් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් අද දිනේ මේ ඇවිල්ලා ඉන්න හැමෝටම පොඩි සංග්‍රහයක් සිද්ධ කරනවා. ඒ තරුණ පිරිස ඒ වගේම කාන්තා පිරිසක් සියලුම දෙනා සම්බන්ධ වෙලා සංග්‍රහයක් සිද්ධ කරනවා. ඒ සඳහා සම්බන්ධ වෙලා සියලු දෙනා කටයුතු කරන ලෙස සිහිපත් කරමින් අද දිනේ පින්කමේ කටයුතු මෙතකින් නිමාවට පත් කරනවා. සියලු දෙනාට තුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා. අද දිනේ ධර්ම දේශනාවේ පින්කම මෙහෙවන්නට යෙදුණු අපේ හාමුදුරුවන් වහන්සේට පරිස්කාර පූජා කිරීම සිද්ධ කරන ලෙස ඩික්සන් සිල්වා මහත්මයාට දායකත්වයේ ඉසුරු ඒ වගේම නිර්මණී මහත්මිය දායකත්වයෙන් ඉසුරුවා එපින්වතුන්ට පරිස්කාර පූජා කරන ලෙස සිහිපත් කර සිටිනවා. සියලුම දෙනා සාදු නාමයක් පවත්වනවා.
ඒ වගේම අපේ විහාරස්ථානයේ සිදු කරනු ලබන මේ සියලුම පින්කම් සඳහා අපේ පින්වතුන් සම්බන්ධ වෙනවා වගේම අපේ විහාරස්ථානයේ සිදු කරන ලබන සියලු කටයුතු තුළදී විශේෂයෙන්ම අනෙක් අවස්ථාවන් තුළදී පුළුවන් සෑම අවස්ථාවන් තුළදී සම්බන්ධ වෙලා උදව් කරලා අපි සමග එකට කටයුතු කරන්නට යෙදුණු තරුණ මහත්වරු දෙදෙනෙක් පසුගිය කාලය තුළදී මිය පරලෝ යන්නට යෙදුණා. ඒ අතරේ ජයසංක මහත්මයා, ඒ වගේම ඉනේස් ගුණරත්න මහත්මයා, ඒ වගේම සුරේෂ් ප්‍රනාන්දු මහත්මයා හදිසියේ මිය පරලෝ යන්නට යෙදුණා. ඒ මිය පරලෝ ගිය තරුණ මහත්වරු ඇතුළු මිය පරලෝ සියලු දෙනාටද අප මේ සිද්ධ කර ගන්නට යෙදුණු සියලු පින් අනුමෝදන් කරමු. අනුමෝදන් මෙත්වාර ප්‍රාර්ථනාවේ සියලු දෙනා සාදුකාරයක් පවත්වලා පින් අනුමෝදන් කරමු. සියලු දෙනාට දරුවන් සරණයි.